රාවණා ලංකාවේ ඉතිහාසය ගැන කතා කරද්දී නිතරම මතුවෙන ගොඩාක් වෙලාවට වාද විවාද ඇති කරන චරිතයක් නේද? ඔව් ඇත්තදම. ඒ නම ඇහුන ගමන් එක එක මත එනවා. රාක්ෂසයෙක්ද නැත්නම් අතිදක්ෂ බුද්ධිමත් පාලකයෙක්ද? මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න අද අපි අතේ තියෙනවා විශේෂ පරිේශන විශ්ලේෂණයක් මෑතකදී කරපු එකක්. මේකෙදී උත්සාහ කරනවා නේද අර පරණ ජනප්‍රවාදයි එච්චර ප්‍රසිද්ධ නැති පුස්කොළ පොතුයි අරගෙන හරියටම හරි. ඒ ඔක්කොම ගලපලා රාවණා ගැන ටිකක් වෙනස්ම චිත්‍රයක් මවන්න තමයි මේ උත්සාහය. බලමු අපි මේකෙන් මොනවද ගන්න පුළුවන් කියලා. දැන් ඉතින් ගොඩක් අය දන්නවනේ අර රාමායන කතාව. ඔව්. ඒකේ විදිහද නම් රාවණා කියන්නේ දුෂ්ටෙක්, රාක්ෂසෙක්. හැබැයි මේ විශ්ලේෂණය මුලින්ම බලන්නේ ඒ මතයට අභියෝග කරන පැත්තක් නේද? හරියටම. ඒ කියන්නේ රාවණා කියන්නේ නිකම්ම බලවත් රජෙක් විතරක් නෙවෙයි අතිශය බුද්ධිමත් මේ විද්‍යාත්මක දැනුමක් තිබුණු කෙනෙක් කියන කාරණේට තමයි මුල් තැන දෙන්නේ. ඇත්තටම මේ විශ්ලේෂණයේදී ඉස්මතු කරනවා රාවණාගේ බුද්ධිය අර නිර්මාණශීලී හැකියාවන් ගැන සාක්ෂි වෙන්න පුරුවන් දේවල්. උදාහරණයක් විදිහට. උදාහරණයක් තමයි අර දඬු මොනරය. අපි අහලා තියෙන එක නිකන් පියාඹන්න යන්ත්‍රයක් කියලානේ. ඕ. නමුත් මේ ලේඛනයේ විස්තර කරනවා කියනවා ඒකේ පාලන පද්ධතිය ක්‍රියාත්මක වුණ විදිය ගැනත් යම් තාක්ෂණික කාරණා. ඒ කියන්නේ ඒක නික මිත්‍යාවක් නෙවෙයි. ඒක තමයි මේ පර්යවේක්ෂකයා කියන්නේ. යම් තාක්ෂණික පදනමක් ගැන ඉඟියක් තියනවා කියලයි එයා තර්ක කරන්නේ. ඇත්තටම. පාලන පද්ධතියක් ගැන ඒක නම් හරිම පුදුමයි. මොකද දඬු මොනරය කිව්වම අර අබිරහස් පැත්තනේ ඉස්මතු වෙන්නේ. ඒකනේ. එතකොට අර අර්ක ප්‍රකාශ කියන ග්‍රන්ථය ඒ ගැන මොනවද මේකේ කියවෙන්නේ? ඔව් අර්ක ප්‍රකාශ ගැනත් මේ විග්‍රහයේ කැමුරින් කතා කරනවා. ඒක නිකම්ම වෛද්‍ය පොතක් විතරක් නෙවෙයිලු. එහෙමද? ලෝහ විද්‍යාව, රසායන විද්‍යාව විතරක් නෙවෙයි අර ග්‍රහලෝක නිරීක්ෂණය ගැනත් පරිච්ඡේද තිබුණා කියලා මේ මූලාශ්‍රය කරුණේ උපුටනවා. විශේෂයෙන්ම සමහර රසායනික සංයෝග ඒව පාවිච්චි කරපු විදිහ ගැනත් සටහන් තිබුණ බවට ඉඟි කරනවා. ඒ කියන්නේ හිතනවට වඩා ගොඩක් දියුණු දැනුමක්. ඔව් වගේ. ඒ වගේම අර විභීෂණයක ඇතිවුණු ගැටුම් තියෙන්නේ. ඔව් සහෝදරයක්. අන්න ඒකට හේතුවක් විදිහට මේ දියුණු තාක්ෂණික දැනුම පාලනය කරන්න තිබුණු අරගලයත් බලපෑවා කියලා මේ විශ්ලේෂණය අනුමාන කරනවා. ඒ කියන්නේ බල විතරක් නෙවෙයි මේ තාක්ෂණයත් ඒකට මැදි වෙලා. එහෙම වෙන්න පුළුවන් කියලායි කියන්නේ. ඒකත් එක්ක බලද්දී අර ඉන්දියානු රාමායනේ රාවණාව දුෂ්ටෙක් කරන එකයි මෙහි ලංකාවේ ජනප්‍රවාදවල ශ්‍රේෂ්ඨ රජෙක් කියන එකයි අතර පරස්පරය ඒක තවත් පැහැදිලි වෙනවා වගේ නේද? ඔව් ඒ පරස්පරය පැහැදිලි කරන්න තමයි මේ වාර්තාව උත්සාහ කරන්නේ. මේක ඒ ගැන මොකක් හරි පැහැදිලි කිරීමක් එතකොට තියෙනවද? එයාලා කියන විදිහට රාමායනේ ලියවුණු දෘෂ්ටි කෝණයයි ලංකාවේ ජනශ්‍රුතිය පදනම් වුණු දෘෂ්ටි කෝණයයි සම්පූර්ණයෙන්ම වෙනස්. හරි. එක පැත්තකින් වෙන්න පුළුවන් පරාජිතයාගේ කතාව යටපත් වුණා. අනික් අතර ලංකාවේ මිනිස්සු අතර රාවණාගේ අර තාක්ෂණික පාලන දක්ෂතා ගැන මතකයක් ඒක පරම්පරාවෙන් පරම්පරාවට ආව වෙන්න පුළුවන්. ඒ කියන්නේ දේශීය මතකයන්ට වැඩි බරක් දෙනවා. ඔව් මේ ලේඛනයේදී දේශීය මතකයන්ට තමයි වැඩි අවධානයක් දීලා තියෙන්නේ. ඒක තේරෙනවා. එතකොට අර අනිත් ජනප්‍රවාද රාවණාගේ දේහේ තාම තීනෝ කියන කතාව වගේ ඒවා ගැනත් මේකේ කතා කරනවද? ඇත්තම ඒ ජනප්‍රවාද ගැනත් මේ විශ්ලේෂණය කරුණු දක්වනවා. විශේෂයෙන් අර දේහය සංරක්ෂණය කරලා තියෙනවා කියන විශ්වාසය. මේ පරීක්ෂකයා හිතන විදිහට අර ආක ප්‍රකාශ පොතේ තිබුණා කියන රසායනික දැනුමයි මේ දේහ සංරක්ෂණ කතාවයි අතර සම්බන්ධයක් තියෙන පුළුවන්ලු. ඒ කියන්නේ නිකම්ම කතාවක් නෙවෙයි. ඒ කියන්නේ ඒක නිකම්ම ජන කතාවක්ම නොවි යම් තාක්ෂණික පසුබිමක් මත ගොඩනගෙන වෙන්න බැරිද කියන ප්‍රශ්නේ තමයි එයා අහන්නේ. ඒ වගේම රාවණා ඇල්ල, රාවණා ගුහාව වගේ තැන්. මේ චරිතය එක්ක බැඳිලා තියෙන විදිහත් විශ්ලේෂණය කරනවා. එහෙම බලනකොට ඉතින් රාවණා කියන්නේ එක රාමුවකට කොටු කරන්න අමාරු හරිම සංකීර්ණ චරිතයක් බව පැහැදිලි. නිසකවම. අර රාක්ෂසයෙක්ද විද්වතෙක්ද කියන සරල බෙදීමට වඩා ගොඩක් එහා ගිය ගැඹුරක් තියෙනවා. විශේෂයෙන්ම මේ පරිවේෂණ වාර්තාවේ කරුණුත් එක්ක බැලුවම. ඒක ඇත්ත. මේ විශ්ලේෂණයේ අවසානයේ මත කරන වැදගත්ම ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද්ද? ඇත්තටම මේ කියන තරම් මේ ගුවන් තාක්ෂණයක් වෛද්‍ය විද්‍යාත්මක රසායනික දැනුමක් රාවණාට තිබුණා නම් ඒක එදා සමාජයට ආර්ථිකයට පාලනයට විතරක් නෙවෙයි අර අසල්වැසි රටවල් එක්ක තිබුණු සම්බන්ධතාවලටත් කොහොම බලපෑමක් කරන්න ඇතිද? ඒක නම් හිතන්න ඕන කාරණයක් තමයි. ඒ තාක්ෂණය සදාචාරාත්මකව පාවිච්චි කළාද නැද්ද කියන එක තව ප්‍රශ්නයක් නේද? ඉතින් ඒ ගැන තවදුරටත් හිතන්න
හොයන්න මේ තොරතුරු අපිට ඉඩක් දෙනවා.